ආයුබෝවන් උදා වන්නා වූ 2026 නව වසර ඔබට සුබම සුබ නව වසරක් වේවා. ඉතින් මේ වසරේදීත් ඔබගේ ලග්නයට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඔබ දන්නවා අප ඉදිරිපත් කරන පලාපල හරියටම හරියන බව. ඉතින් මේ උදා වෙන නව වසරෙත් ඔබගේ ලග්නයට කොහොමද කියලා අපි විමසා බලමු. මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට කොහොමද කියලා ලග්නෙන් ලග්නෙට මෙතැන් සිට විස්තරාත්මකව ඔබ කියන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ දේවල් අනුව වැඩ කටයුතු කර ඉදිරි කාලය සාර්ථක කරගන්න. තුලා ලග්නය තුලා ලග්නයෙන් උපන් ඔබට යහපත උදා කරන වසරක්. ඔබගේ යෝගකාරක සෙනසුරු කේන්දරයේ උපජ ස්ථානයකද කුජ රුචක යෝගයෙන් යුතුවද ගමන් කරනවා. බ්‍රහස්පති ආදී ග්‍රහයන්ද යහපත් ගමනක යෙදෙනවා. වෘත්තමය කටයුතු වල සාර්ථකත්වයක් ආර්ථිකමය ප්‍රගතියක් ගෙන දෙන වසරක්. එමෙන්ම දියුණුව අභිවෘද්ධිය සම්බන්ධ සතුටක් දැනෙන වර්ෂයක්. ගෘහ ජීවිතයේ කටයුතු වල ප්‍රමාණවත් සාර්ථකත්වයක් ඇති කරනවා. හත් වැන්නාධිපති කුජ උච්ච වර්ෂ ආරම්භයේදී ගමන් කිරීම නිසා තමාගේ විවාහ පාර්ශ්වයෙන් සැලකිය යුතු සාර්ථකත්වයක් ධනලාභ ඉඩකඩම් දේපල ලාභ වැනි දේවල් ලැබෙන්න පුළුවන්. ගෙදර හදාගෙන ශක්තිමත් ජීවිතයක් ගත කිරීමේ හැකියාව මේ වසරේදී හිමි වෙනවා. සෞඛ්‍ය සම්බන්ධයෙන්ද ඔබට අයහපතක් ඇතිවන්නේ නැහැ. හේතුව කේන්දරයේ පීඩාකාරී මට්ටමට ග්‍රහයන් ගමන් නොකිරීමයි. අධ්‍යාපනයේ නියුතු තුලා ලග්න හිමියන්ට සුබඵල හිමි වෙනවා. බ්‍රහස්පතිගේ ගමන යහපත් මට්ටමක පවතිනවා. අධ්‍යාපනයේ ප්‍රතිලාභ ඉන් ලබන ප්‍රතිඵල මෙන්ම විභාග සමත් වීම තිබෙනවා. යහපත් ලකුණු හිමි වෙනවා. උසස් අධ්‍යාපනයේ යෙදෙන අයට විදේශ අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්ව ලාභ පවා ලැබෙන කාල සීමාවක් ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. සුබ දිනයේ සිකුරාදා සහ බදාදා. සුබ වර්ණය නිල් සහ ලා නිල්. සුබ අංකය 6 සහ 5. ඉතින් උදා වූ නව වසර ඔබගේ ලග්නයට කොහොමද කියලා හරියටම දැනගෙන ඒ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න. මේ වගේ පලාපල ලදසනින්ම නැරඹීමට අපගේ YouTube channel subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.